නිරේ පැහෙන්ට අරගෙන දැන් මුලින්ම අවුරුදු 60000ක් සම්පූර්ණ වුණා. දැන් බලන්න මෙහි ජීවත් වෙන්නේ අවුරුදු කීයද? අවුරුදු 50ක් 60ක් 80ක් උපරිම වෙයි. හැබැයි එහි නිරේ ගියාම නැත්තම් පෙරේත ලෝකේ ගියාම නිරේ ගියාම ඒ දුක ඒ විදියට ඉක්මනින්ම මේ ජීවිතයක් අවසන් වෙනවා වගේ අවසන් වෙලා ඉවර වෙන්නේ නැහැ. නිරේ පැහෙන්න අරගෙන අවුරුදු කීයද? 60000ක් ගත වෙලා. කවදානම් මේ දුක අවසන් වේවිද? නිදුකාණනි මේ දුකේ ඉවරයක් නැහෙනි. දැන් භික්ෂුට කියන මේ දුකේ ඉවරයක් නැහෙනි. අවසානයක් කොහෙන්ද ලැබෙන්නේ? පේන තෙක් මානේ මේ දුකේ කෙරවලක් නැහැ. මෙච්චරකින් ඉවරයි මේ දුක කියලා ඒ කෙනාට ඒ ප්‍රේතයට දැක ගන්න විදියක් නැහැ. මම ওই විදිහට තමයි පව් රැස් කරගෙන තියෙන්නේ. භෝග සම්පත්තියේදී අපි දන් දුන්නේ නැහැ. අපි ගත කළේ පිරිහුණු ජීවිත. දානමාන වලට ඕන තරම් වස්තුව තිබෙද්දිත් තමන්ට පිහිට පිණිස පින් කරගත්තේ නැහැ. තමන්ට පිහිට වෙන පින්කම් රැස් කරගත්තේ නැහැ. ඕන තරම් ධනෙ තිබුණා, වස්තුව තිබුණා. ඒව ඔහේ නිකන් දිරලා වෙනසිලා ගියා. මම මේ පෙරේත ලෝකයෙන් චුත වෙලා ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සේ ඉල්ලගෙන එන අයගේ අදහස් තේරුම් ගන්නවා. හොඳට දාන ආදී පින්කම් රැස් කර ගන්නවා, කුසල් රැස් කර ගන්නවා, සීලවන්ත වෙනවා. සෙට්ටිපුත්ත පීත වස්තුව